හෙලෝ එවරිවන් වෙල්කම් ටු මයි channel. අද පැන් කජු හදන්නයි යන්නේ. මම කලින් වීඩියෝ එකකදී ගෙනාවා මගේ කජු ටික පොඩ්ඩක් අවනලා වැඩි වුණා කියලා ගුරු පාටුනා. ඒ උනාට රසයි. ඒ උනාට මට හිතුණේ පැණි කජු හදන්න ඕනේ. ඇත්තටම පැණි කජු හදන්න ඕනේ කජුයි සීනි විතර. ඔන්න කජු ග්‍රෑම් 100ක් ගත්තා. ඊට පස්සේ සීනි ග්‍රෑම් 100යි. ඊට පස්සේ සීනි ටික මේ මොකක් හරි භාජනයක් අරගෙන සීනි ටික දාලා සීනි ටිකේ ගානට වතුර දාන්න. ඊට පස්සේ සීනි ටික දිය වෙනකන් විතරක් හැඳි ගන්න. සීනි ටික දිය වුණාට පස්සේ ආයි හැඳ දාන්න එපා. ඊට පස්සේ පැණි එක මේ විදිහට උණු වෙන්න දෙන්න. ඔය විදිහට බුබුලු දාලා විනාඩි 10ක් 15ක් වගේ සාමාන්‍ය කාලයක් ඇතුළතදී සාමාන්‍ය ගින්දරේ කරන්න. එතකොට ටිකකින් ඔන්න ඔය වගේ බ්‍රවුන් කලර් එක එනවා. ඒ බ්‍රවුන් කලර් එක ආවට පස්සේ විනාඩි 2 3කින් මුළු ඔක්කොම එක කලර් එකකට එනවා. ඉක්මනින්ම තියෙන්නේ කජු ටික මේකට දාගන්න. ඔතනින් පස්සේ වෙලාව යවා ගන්න එපා. ඒ ඉක්මනින්ම කජු ටික දාන්න ඕනේ. කජු ටික දාලා ඉක්මනින් හැඳි ගාලා ඔයාලගේ මේ මොකක් හරි කජු ටික කපා ගන්න භාජනයකට දාගන්න. දාලා ඉවර වෙලා ටික වෙලාවක් නිවෙන්න දෙන්න. ඊට පස්සේ ඔන්න පැණි එක හොඳ පදමට ආපුවම ඔන්න ඔය වගේ හොඳටම අර අපි තැටියට දාපු කජු එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් කපා ගන්න හරි කඩා ගන්න හරි ඕන එකක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් රස බලන්න. අදට ගිහින් එන්නම් බයි.